එතකොට මට අවුරුදු 16ක් 17ක් වගේ ඇති. 2013 මං O level කරපු ගමන් රස්සාවක් කරන්න කොළඹ ගියා. ඇත්තටම මේ කාලේ අපිට කියා ගන්න බැරි තරම් කරදර ආවා. හේතුව කිව්වොත් මගේ අම්මා ලෙඩ වුණා. මගේ අක්කා හිටියේ හෝමාගම. එයාත් ගෑස් එකක් පුපුරලා පිච්චුණා. අක්කගේ ලෙඩේ සනීප කරගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. අක්කලා හිටපු නිවස විකුණන්නත් සිද්ධ වුණා. ඒ නිසා අක්කා දරුවෝ දෙන්නත් එක්ක ඇවිත් අපිත් එක්ක නතර වුණා. මමයි අම්මත් ජීවත් වුණේ කුලී ගෙදරක. මම ජොබ් එක කරේ රයිගම් නූඩල්ස් ෆැක්ටරි එකේ. අම්මෝ ඒ කාලේ ඇත්තටම හිතා ගන්න බැරි තරම් ප්‍රශ්න ආපු කාලයක්. ඒත් මං හම්බ කරපු මුදල අපි 5 දෙනාට කාලැඳලා ඉන්න ප්‍රමාණවත් වුණා. ඔය ප්‍රශ්න අතරේ තමයි අපි හිටපු කුලී ගෙදර අයිතිකරුවා ගෙවල් කුලී වැඩි කරේ. තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට ඒ ගෙදර තවදුරටත් විශාල කුලියක් ගෙවලා රැඳිලා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අකමැත්තෙන් වුණත් අපි ඒ ගෙදරින් යන්න තීරණය කළා. සුපුරුදු පරිදි එදා රැත් අපේ දුප්පත් බත ඒ වහල යටම ඉදුණා. වටින කියන දේවල් නැතත් අපි අපිට තිබුණු සියලුම දේ මළු වලට අසුරගෙන පහුවදාම ඒ කුලිය නිවසට සමුදීලා පිටත් වුණා. අපි අලුතෙන් ආව වෙන කුලිය ගෙදරකට. මගේ වැඩපළට කිට්ටු ගියා. කියන්න තේරෙන්නේ නැති මොකද්දෝ අමුතු මූසල බවක් ඒ ගෙදර බැලූ බැල්මට තිබුණා. මට අම්මවත් අක්කවත් තරම් ඒ කුලිය නිවසට යන්න උනේ අඩු ගානට වෙන නිවස සොයාගත නොහැකි වුණ නිසා. මගේ අක්ක පිච්චිලා විරූපි වෙලා හිටපු නිසා එයාගේ මහත්තයා අක්කවයි ළමයි දෙන්නවයි අත්හැරලා දමලා දවසක් යන්න ගිහින් තිබුණා. මගේ අම්මගේ වියදම වගේම අක්කගේ ළමයි දෙන්නගේ වියදමත් බලන්න උනේ මට. අපි කුලියට ගත්ත නිවස තියෙන්නේ රබර් වත්තක් ඉස්සරහා. හරි පාළු පාටයි. වැඩි ප්‍රමාණයක් නෑ. පර්චස් 10ක් 12ක් වගේ. දැන් තියෙන තත්ත්වය හැටියට ඔයත් මදයි කියලා මගේ අටිහිත කිව්වා. දැන් මේ ගෙදර ඉන්නේ මමයි අම්මයි අක්කයි එයාගේ බබාලා දෙන්නයි. පුතයි දුවයි ඉස්කෝලේට දාලා මමත් ෂිෆ්ට් එකට වැඩට යනවා. අම්මෝ තියෙන සනීපේ හැමදාම හවස ඒ කියන්නේ 6ට 7ට වගේ කළුවර වැටුණාම ආච්චි කෙනෙක් අපේ ගෙදරට එන්න ගත්තා. එයා එන්න කන්න ඉල්ලගෙන. ඉතින් මම වැඩට යනකොට හරි එනකොට හරි මේ ආච්චිව අනිවාර්යෙන්ම අහම්බෙන් හරි මුණ ගැහෙනවා. අනේ පුතේල මට බත් ටිකක් තියනවා නම් දෙන්න කන්න. හරිම බඩගිනි. මෙන්න. ආච්චි අම්මේ කණ්ඩ. උඹලට පින් සිද්ධ වෙනව දරුවනේ. හැම දවසකම මේ වෙලාවට ඇවිල්ලා බත් කනවා. මොකද ඇහුවම වැඩි කතා නැහැ. දැන් මේක අපිට පුරුදු වෙලා. ආච්චිට අනිවාර්යයෙන්ම බත් එක තියෙනවා. මගදොටේදී හම්බුණොත් කතා කරලා තමයි මම යන්නේ. ඒ වෙලාවට මගේ ගෙල්ලට දලදා සමිඳු පිටයි කියලා තමයි හැමදාම කියන්නේ. මගේ කෙල්ලට දලදා සමිඳු පිහිටයි. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. එදා හරියටම වෙසක් පොය දවසක්. අපි ඔයලා බලන් හිටියා ආච්චි නෑ. ඒත් මට හිතුණා සිල් ගන්න ගියාවද්ද කියලා. කෝකටත් ගිහිලා බලෙන්නම් කියලා අක්කගේ දරුවත් බයිසිකලේ දාගෙන මං පාර දිගේ පැදගෙන ගියා. කොහොමින් කොහොම හරි අපි ඇවිත් තියෙන්නේ ගෙවල් අයිති කාලයාගේ ගෙදරට. අම්මේ අම්මේ මොකද ළමයෝ මේ බෙරිහන් දෙන්නේ? අද ආච්චි අම්මා ආවේ නැහනේ. ඔද පොය නිසා සිල් ගන්න ගියාවද්ද දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න මං ඉක්මනට ඇදුමක් දාගෙන එන්නම්. අපි ගිහිත් හොයලා බලමු. ආච්චි අම්මට මොකද උනේ බලමු කියලා. අයියේ. අර වයසක ආච්චි අම්මා මේ පැත්තට ආවද? මොන ආච්චිද? ඒ ඉඳන් ආගිය අතක් නැහැ. ඔයා කියන්නේ මේ ෆොටෝ එකේ ඉන්න ආච්චි ගැන්ද? ඔව් අයියේ. මෙයා තමයි මං කියන ආච්චි අම්මා. මං කියපු කතාව අහලා ගෙවල් අයිතිකාර මිනිස්සට හීන් දාඩිය දාලා තියනවා මං දැක්කා. ඊට පස්සේ තමයි මෙයා මට විස්තරේ කියන්න පටන් ගත්තේ. නංගි, ඒ මගේ අම්මා.
ඉස්සර අපි හිටියේ ඔය ගෙදර. මගේ නෝනා ගුරුවරියා. මගේ අම්මා වයසයිනේ. හන්දිපත්‍රු දාවට ගාන තෙල් එක ගඳයි කියලා හැමදාම යා මාත් එක්ක රණ්ඩු කළා. ඒ නිසා අපි මේ ගේ හැදුවා. අපි මෙහාට ආවට පස්සේ අම්මා තනියෙන් ඒ ගෙදර හිටියේ. දවසක් අම්මා වැටිලා ඇවිද ගන්න අමාරු වුණා. කොච්චර බෙහෙත් කරත් වැඩක් වුණේ නැහැ. අපි යා බලා ගන්න කෙනෙක් දාලා හිටියේ. කොහොම හරි ඒ කෙනා දවස් ගාණක් අම්මව බලා ගන්න ඇවිත් නැහැ. අම්මා බලන්න යන්න අපිට බැරි වුණා. අම්මා බඩගින්නෙම ඔය ඉස්සරහා කාමරේ ඇඳේ තමයි නැති වුණේ. දැන් අම්මා නැති වෙලා අවුරුදු 1මාරකටත් වැඩි. 3 මාසේ දානෙන් පස්සේ දානෙ දෙන්නත් බැරි වුණා. ඒක අහපු මට අදාහ ගන්නත් බැරි වුණා. මං කෙලින්ම බයිසිකලේ නැගලා කොල්ලත් දාගෙන කුලී නිවසට ආවා. මම අම්මටයි අක්කටයි විස්තරේ පැහැදිලි කරලා කිව්වා. එයාලා එවෙලම බඩු ටික පැක් කරගත්තා. අනික තව දෙයක්. ඔය කියන ඉස්සරහා කාමරේ තමයි මම තනියම නිදාගත්තේ. අපි පිරිත් කියලා එදා රෑ ඉඳලා පාන්දර උදෙන්ම එම නිවසෙන් එන්න පිටත් වුණා. Do not forget me. Be safe, my loves.